හයි කොහමද? ඔන්න ඊළඟ පැය 48 වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ඔයා මේ වෙලාවේ ඊළඟ පැය 48 ගැන අහන්න මම දන්නවා ගොඩාක් ආසාවෙන් හිටියේ ගොඩාක් උමනාවෙන් හිටියේ කියලා. මොකද ඔයාගේ හිතේ මේ වෙලාවේ ලොකු බර්ඩන් එකක් තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඒ දේ ගැන ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා ඉවරයි. ඒ කියන්නේ ඔයාට දැන් තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි. මේක මම මෙහෙම ප්‍රශ්නයක් මම එක්සැම්පල් එකක් විදිහට ප්‍රශ්නයක් කියන්නේ නැහැ. ඔයාගේ හිතට මේ වෙලාවේ මේ රීඩින් එක මේ වීඩියෝ එක දැක්ක ගමන් ඔයාගේ හිතට ආපු ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඒ ප්‍රශ්නේ ගැන. ඉතින් එතකොට මම මේකට එක්සැම්පල් එකක් දෙන්නම් මෙන්න මේ වගේ දෙයක්ද ඔයාගේ හිතේ තියෙන මේ වගේ දෙයක්ද මේ වගේ දෙයක්ද කියලා නැහැ. ඔයාගේ හිතට මම මේ රීඩින් එක අරගෙන ආපු ගමන් හිතට ආපු දේ ගැන තමයි මම මේ කියන්නේ. ඉතින් ඔයාට මේ ඔයාගේ හිතට ආපු මේ වෙලාවේ හිතට ආපු දේ ගැන ඔයාට ආයි ගන්න වෙන ඇක්ෂන් එකක් නැහැ. ඔයාට ගන්න පුළුවන් ඔක්කොම ඇක්ෂන්ස් ඔයා අරගෙන ඉවරයි. හැබැයි ඔයාට තාම මේ පිළිබඳ ස්ථීර විසඳුමක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ එහෙන් මෙහෙන් එක එක જાතියේ විසඳුම් ආවට ඒවා ඔක්කොම తాවකාලිකයි. ඒ කියන්නේ මේ එක දෙයක් කියනවා ඊට පස්සේ තව ටිකක් වෙලා ගිහිල්ලා ආයි වෙන දෙයක් එනවා. එහෙම නැත්නම් එක දවසක වෙන විසඳුමක් එනවා ඊළඟ දවසේ තව විසඳුමක් කියනවා කියන එක. මේ ප්‍රශ්න ගැන ඔයාගේ හිතේ තියෙන. ඉතින් ඔයා ඒක ගැන ඇත්තටම ටිකක් ඔළුවේ හරි ප්‍රශ්න ටිකක් එක්ක මේ කාලේ හිටියේ සහ ඔයාට සමහර වෙලාවට ඔයාගේ ඩේලි රූටින්ස් පවා ඔයාට අතපසු වුණා. සමහර විට ඔයාගේ කෑම බීම පවා අතපසු වුණා. නිින්ද ගියේ නෑ හරියට. පොඩ්ඩක් ලෙඩ වෙන්න ගත්තා. සහ ඒ වගේම ඔයා අර මේ දැන් ඉදිරියදා කරගෙන ආපු වැඩ කටයුතු පවා චුට්ටක් විතර අතපසු වුණා. මොකද ඔයා මේ දේ ගැන පොඩ්ඩක් බලාපොරොත්තු වෙන්න හිටියා. මේකට එන උත්තරේ ගැන බලාපොරොත්තු වෙන්න හිටියා. හැම වෙලාවෙම ෆෝන් එක දිහා බැලුවා. හැම වෙලාවෙම කෝල්ස් එයිද කියලා බැලුවා. හැම වෙලාවෙම කවුරු හරි එනකම් බලාගෙන හිටියා. හැම වෙලාවෙම කාගෙන් හරි පණිවිඩයක් එනකම් බලාගෙන හිටියා. ඔය වගේ මොනවාම හරි දෙයකින් ඔයාලා බලාගෙන හිටියා. ඒ කියන්නේ බලාගෙන හිටීමේ කාලයක් තමයි මේ ඔයාට පසුගිය කාලේ තිබුණේ. ඉතින් ඔන්න මේ පැය 48 ආයමත් ඔයාට බලාගෙන ඉන්න අවශ්‍ය නැති කාලයක් තමයි එන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඊළඟ පැය 48 ඔයා ඔය බලාගෙන හිටපු දේට ස්ථීර විසඳුමක්. මේක ස්ථීරයි. ඒ කියන්නේ ආය ඔයාට මේ දේ ගැන අහන්නවත් ආයමත් හොයලා බලන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හරියටම ඔයාට කන්ෆර්ම් වෙන විදිහේ ඒ කියන්නේ ඒක ඒ විදිහට වෙනවා. අනිවාර්යෙන් පිළිතුරක් ලැබෙනවා. ස්ථීර විසඳුමක් ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔයාට ඇත්තටම ඒක හරීම ඒ කියන්නේ ඔයාගේ මනසට හරීම සහනයක් ගෙන දෙනවා මේ ඊළඟ පැය 48. මොකද අර ඔයාගේ මනස තිබ්බේ ගොඩාක් අවුල් වෙලා. ඒ කියන්නේ මේ හරියට සමහර විට හරියට ඔයා කරන වැඩකටවත් ඔයාට ඇටෙන්ෂන් එක දෙන්න බැරි විදිහේ මනසක් තමයි ඔයාට මේ පැය 48 දැන් මේ මම වීඩියෝ එක අහන්න බලන්න ඔයා මේ වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා ඔයාට තිබුණේ අන්න ඒ වගේ මයින්ඩ් එකක්. හැබැයි මේ ඊළඟ පැය 48 ඔයාගේ මයින්ඩ් එක වෙනස් වෙන්න යනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මෙහෙමයි. දැන් මට මේක කියන්න බෑ ඔයාට පොසිටිව් දෙයක්ම අහන්න ලැබෙයි කියලා. සමහර විට ඔයාට පොසිටිව් ආන්සර් එකක් ලැබෙයි, සමහර විට නෙගටිව් දෙයක් ලැබෙයි. නමුත් ආයමත් ඔයාට ඒ දේ ගැන බලාගෙන ඉන්න වෙන්නේ නැහැ කියන එක මම කියනවා. ඉතින් ඒක මම ඔයාට කියනවා පොසිටිව් දෙයක්ම වෙන්න ඕනි එක මම ප්‍රාර්ථනා කරනවා ඔයාට පොසිටිව් විදිහට මේ දේ ගැන ආරංචියක් ලැබෙන්න ඕනි කියන එක ස්ථිරවම ඉතින් මෙහෙමයි පොසිටිව් හෝ වේවා නෙගටිව් හෝ වේවා තමන්ට වෙන්න තියෙන හොඳම දේ තමයි වෙන්නේ. ඒකින්ද කවදාවත් මේ දේවල් ගැන නෙගටිව් විදිහට හිතන්න එපා. එතනින් එහාට ඔයාට ගන්න තියෙන ස්ටෙප් එක තමයි ඊළඟට ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට හිතන්න කොහොමත්ම ඔයාට මේක කොච්චර නෙගටිව් හෝ පොසිටිව් හෝ වේවා මොන විදිහකට ඔයාට ආන්සර් එක ආවොත් ඔයාට හරි සහනයක් මේක. මොකද මෙච්චර කාලයක් ඔයාට ඒක ගැන හරීම ඔළුවේ බරක් එක්ක තමයි ජීවත් වෙන්නේ. කියන්නේ ඔළුවේ ගොඩාක් ලොකු ප්‍රශ්නයක් තියාගෙන හිටියක් වගේ ෆීලින් එකක් තමයි තිබ්බේ. ඉතින් ඒක ඇත්තටම රිලීස් වෙනවා මේ පැය 48. ඉතින් ඒක ඔයාට නෙගටිව් හෝ වේවා පොසිටිව් හෝ වේවා ඔයාට සුබයි. කොහොමත් නෑ පොසිටිව් ඔයාට. ඉතින් ඒ හින්දා ඒක ගැන හැම ලොකුවට දුකක් හිතන්න එපා. මොන හරි නෙගටිව් විදිහට විසඳුණත් ඒකේ ඉස්සරහට අනිවාර්යයෙන්ම ඔයාට ආයමත් පොසිටිව් දෙයක් තමයි වෙන්නේ යන්නේ. මොකද අපිට ලැබෙන්න තියෙන හොඳම දේ තමයි අපිට විශ්ව මාතාව විසින් ලබා දෙන්නේ.
ඉතින් සමහර විට ඔයාට මොනවා හරි දෙයක් නොලැබී ගියොත් ඔයා අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ මට ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න ඕනේ නිසා තමයි මට ඒ දේ නොලැබී ගියේ කියන එක. ඉතින් ඔයාට මොනවා හරිම ගැන පර්සනලි දැනගන්න අවශ්‍ය නම් පර්සනල් රීඩින් එකක් අවශ්‍ය නම් අනිවාර්යෙන් මාව contact කරන්න. WhatsApp number එක තියෙනවා Facebook එකේ, YouTube එකේ, TikTok එකේ ඔය තුනේම තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඕනෙම එකකින් මගේ WhatsApp number එක අරගෙන මට message එකක් දාන්න. calls ගන්නවට වඩා ඇත්තටම මම හරි කැමති message එකක් දානවා නම් මොකද ගොඩක් වෙලාවට මට calls වලට answer කරගන්න බැරුව යනවා. ඉතින් ඔයාට පුළුවන් නම් message එකක් දාන්න. ඒක මට ගොඩාක් හොඳයි. මට ඇත්තටම ගොඩක් ලේසි එක. මම එතකොට ඔයාට reply එකක් දාන්නම්. ඊට පස්සේ ඔයාට විස්තර ටික කතා කරගන්න පුළුවන්. ඉතින් පුංචි මුදලක් තමයි අය කරන්නේ reading එකකට. ඔයාට කතා කරලා message කරලා මට ඒ දේ ගැන ඔයාට විස්තර දැනගන්න පුළුවන් කොහොමද reading එක වෙන්නේ කියන එක මම ඒක විස්තර කරන්නම්. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ පළවෙනි වතාවට නම් මගේ වීඩියෝ එකක් බලන්නේ අනිවාර්යයෙන්ම follow කරන්න මගේ page එක. එතකොට TikTok එක follow කරන්න, YouTube එකකින් නම් ඔයා මේක දකින්නේ අනිවාර්යෙන් subscribe කරන්න. මොකද ඔයාට ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ඔයාට readings බලන්න පුළුවන් එහෙම කරලා තිබ්බොත්. ඉතින් හොඳින් ඉන්න, සතුටින් ඉන්න, positive හිතන්න, හැම වෙලාවෙම හැම දෙයක්ම ගැන positive හිතන්න. මොකද ඔයාට මොනවා හරි දෙයක් ලැබුණා හෝ නොලැබුණා හෝ ඔයා හිතන්න ඕනේ මෙතනින් එහාට මගේ ජීවිතේට හොඳම දේ ලැබෙන්නයි යන්නේ කියන එක.